ආදරේ කියන්නේ මොකක්ද? කෙනෙක් ඔබට මම ඔයාට ආදරේ කියනවා නම් ඒක ඇත්තටම ආදරේද? නැත්නම් මේක පුරුද්දක්ද? අවශ්‍යතාවයක්ද? තනිකමින් පැන යාමක්ද? ලෝකයේ මිලියන ගණනක් මිනිසුන් ආදරය හොයනවා. සමහරුන්ට එය හම්බ වෙනවා. සමහරුන්ට නැති වෙනවා. තවත් සමහරුන් ආදරය කියන දේම වැරදියට තේරුම් ගන්නවා. ඒත් ඔබ කවදා හරි හිතලා තියෙනවද? පාසලේදී අපිට ගණිතය ඉගැන්නුවා. විද්‍යාව ඉගැන්නුවා. ජීවිතයේ විවිධ දේවල් ඉගැන්නුවා. ඒත් ජීවිතයේ වැදගත්ම හැඟීමක් වන ආදරය ගැන කවුරුත් අපිට ඉගැන්නුවේ නැහැ. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ මිලියන ගණනක් පාඨකයන්ගේ අවධානය දිනාගත් ජේ ෂෙටි විසින් රචිත 8 Rules of Love නම් පොත ගැනයි. මේක සාමාන්‍ය ආදර කතාවක් නෙවෙයි. මේ පොත ඔබට ආදරය හොයන්න උගන්වන්නේ නැහැ. ඒ වෙනුවට ආදරයේ තේරුම් ගන්න, ආදරය ගොඩනගන්න සහ ආදරය රැකගන්න උගන්වනවා. ඒ නිසා මේ වීඩියෝව අවසානයේ වෙනකම් බලන්න. මොකද සමහර විට මේ පොතේ තියෙන එකම එක අදහසක් වුණත් ඔබ ආදරය ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරයි. 2023 වසරේ ප්‍රකාශයට පත් වූ 8 Rules of Love පොත ලියලා තියෙන්නේ ජේ ෂෙට්ටි විසින්. භික්ෂු ජීවිතයක් ගත කරපු ඔහු පසුව ලෝක ප්‍රසිද්ධ කතිකයෙක් සහ ලේඛකයෙක් බවට පත් වුණා. ඔහුගේ අදහස සරලයි. ආදරය කියන්නේ වාසනාවෙන් හම්බ වෙන දෙයක් නෙවෙයි. එය ඉගෙනගත හැකි කුසලතාවයක්. අද අපි බලමු මේ පොතේ තියෙන මිනිස් ජීවිත වෙනස් කළ හැකි බලවත්ම පාඩම් කිහිපයක්. පළවෙනි පාඩම තමයි ඔබට තනියම ඉන්න බැරි නම් ඔබට නිවැරදිව ආදරය කරන්නත් බෑ. අපි බොහෝ දෙනෙක් තනිකමින් බේරෙන්න පාළුව මකා ගන්න තමයි ආදර සම්බන්ධතා හොයන්නේ. ඒ ජේ ෂෙටි කියන්නේ තනිකම සහ තනිවීම කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක් කියලා. තනිකම කියන්නේ ඔබේ ඇතුලේ තියෙන හිස්කමක්. නමුත් තනිවීම කියන්නේ ඔබ ඔබවම හඳුනා ගන්න. ඔබේ හිතත් එක්ක ඔබ කතා කරන නිදහස් තැනක්. ඔබ ඔබවම ආදරය කරන්න, ඔබේ තනිවීම විඳින්න ඉගෙනගෙන නැත්තම් ඔබ කරන්නේ ඔබේ සතුටේ යතුර වෙන කෙනෙකුගේ අතට දින එකයි. එතකොට ආදරය කියන්නේ නිදහසක් වෙන්නේ නැහැ. ඊය හුදු අවශ්‍යතාවයක් විතරක් වෙනවා. දෙවනි පාඩම. ඔබේ අතීතය නොසලකා හරින්න එපා. අපි හැමෝම ආදරය ගැන අදහස් ගොඩනගා ගන්න තියෙන්නේ අපේ ළමා කාලයෙන්. සමහර විට අපේ අම්මා තාත්තා අතර තිබුණු සම්බන්ධතාවයෙන්, අපි දැකපු චිත්‍රපටිවලින්, නැත්නම් අපේම පළමු ආදරයෙන්. ඒ අත්දැකීම් අපි නොදැනුවත්වම අද අපේ ජීවිතේ තීරණ ගන්න විදිහට බලපානවා. සමහර වෙලාවට අපි ආදරය කරන කෙනා තෝරාගන්නෙත් අතීතයේ කවුරු හරි අපිට දීපු නැති ආදරේ හොයන්න, ඒ හිස්තැන් පුරවන්න. ඒ නිසා අලුත් ආදරයක් හොයන්න කලින් ඔබේ හදවතේ ඉතිහාසය, ඔබේ තුවාල හරියටම තීරුම් ගන්න. තුන්වෙනි පාඩම තමයි ආදරය කියන්නේ මොකක්ද කියලා මුලින්ම නිර්වචනය කරන්න. බොහෝ දෙනෙක් මම ඔයාට ආදරේ කියනවා. හැබැයි ආදරේ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඒකට පිළිතුරක් නැහැ. ලස්සන රූපයකට තියෙන ආකර්ෂණය ආදරය නෙවෙයි. තනිවෙන්න බයවීම ආදරය නෙවෙයි. කෙනෙක් නැතුව ඉන්න බැරිවීමත් ආදරය නෙවෙයි. ආදරය කියන්නේ කෙනෙකුගේ නිදහස විනාශ කරලා ඔහුව හිර කරගන්න එක නෙවෙයි. ආදරය කියන්නේ අමාරු දවස්වල එකිනෙකාට උදව් කරගෙන දෙන්නෙක් එකට වැඩෙන සුන්දර ගමනක්. හතරවෙනි පාඩම. ඔබේ සහකරු ඔබේ ගුරුවරයා ලෙස දකින්න. අපි බොහෝ විට සම්බන්ධතාවලදී අහනවා මට මෙයාගෙන් මොනවද ලැබෙන්නේ කියලා. නමුත් ඇසිය යුතු ප්‍රශ්නය ඊට වඩා ගොඩක් වෙනස්. මට මෙයාගෙන් මොනවද ඉගෙන ගන්න පුළුවන්? සමහර මිනිස්සු අපේ ජීවිතවලට ඇවිත් අපිට ඉවසීම උගන්වනවා. තවත් අය අපිට විශ්වාසය කියන්නේ මොකක්ද කියලා උගන්වනවා. සමහරු අපිට රිද්දලා අපිව දාලා ගිහින්
වෙන්වීම හරහාම ජීවිතේ ලොකුම පාඩම් අපිට උගන්වනවා. ආදරය කියන්නේ කිසිම අඩුපාඩුවක් නැති පරිපූර්ණ කෙනෙක් හම්බවීම නෙවෙයි. තමන්ගේ අඩුපාඩු හදාගෙන එකිනෙකාගෙන් ඉගෙන ගන්න එකයි. පස්වෙනි පාඩම තමයි ඔබේ ජීවිතයේ අරමුණ ආදරයටත් වඩා වැදගත්. මේ කතාව ඇහෙනකොට ඔබට ටිකක් පුදුම හිතෙයි. ඒත් ජේ ෂෙට්ටි කියන්නේ ඔබ ඔබේ මුළු ලෝකයම එක් පුද්ගලයක් වටා ගොඩනැගුවොත් අවාසනාවකට හරි ඒ සම්බන්ධතාවය බිඳුණු දවසට ඔබත් මුළුමනින්ම බිඳිලා යනවා කියලා. ඔබට ඔබේම අරමුණක් තිබිය යුතුයි. ඔබේම සිහින තිබිය යුතුයි. ඔබේම ගමනක් තිබිය යුතුයි. ඒ වේලාවට ආදරය කියන්නේ ඔබව සම්පූර්ණ කරන දෙයක් නෙවෙයි. ඒ වෙනුවට දැනටමත් තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගත්තු මිනිස්සු දෙන්නෙක් එකතු වෙලා හදන අලුත් ලෝකයක්. 7 වෙනි පාඩම. වෙන්වීමකදී ඔබ බිඳෙන්නේ නැහැ. බොහෝ දෙනෙක් හිතනවා තමන් පණ වගේ ආදරය කරපු කෙනා තමන්ව දාලා ගියාම ජීවිතයත් එතනින්ම අවසන් කියලා. නමුත් ඇත්ත වෙනස්. සම්බන්ධතාවයක් බිඳෙන්න පුළුවන්. ඔබ දැකපු බලාපොරොත්තු බිඳෙන්න පුළුවන්. හීන බිඳෙන්න පුළුවන්. හැබැයි ඒ කිසිම දෙයකින් ඔබ බිඳෙන්නේ නැහැ. ඔබ ඒ සම්බන්ධතාවයට කලිනුත් මේ ලෝකෙ හිටියා. ඒකෙන් පස්සෙත් ඔබ ඉන්නවා. ඒ නිසා වෙන්වීමක් කියන්නේ කවදාවත් ජීවිතේ අවසානයක් නෙවෙයි. ඒ ඔබව අලුතින් හොයාගන්න ලැබෙන අලුත් ආරම්භයක්. 6 වෙනි පාඩම. ජයග්‍රහණය හෝ පරාජය. දෙන්නම එකට. ආදර සම්බන්ධතාවයක් කියන්නේ තරඟයක් නෙවෙයි. එහි ජයග්‍රාහකයෙක් සහ පරාජිතයෙක් කියලා දෙන්නෙක් නැහැ. ඔබ මොකක් හරි ප්‍රශ්නයකදී තර්ක කරලා රණ්ඩු වෙලා ඔබේ සහකරුවාව පරාද කරලා දිනුවත් එතනින් ඔබේ සම්බන්ධතාවය පැරදුනොත් ඒ දිනුමින් කිසිම වැඩක් නැහැ. සැබෑ ආදරය කියන්නේ මම දිනනවා කියන එක නෙවෙයි. මේ ප්‍රශ්නේ අපි දෙන්නගේම ප්‍රශ්නයක්. ඒ නිසා අපි දෙන්නාම එකට මේක විසඳගෙන ඉදිරියට යමු කියන එකයි. අවසාන පාඩම. නැවතත් ආදරය කරන්න. ජීවිතයේ ලොකුම අවදානම ආදරය කිරීම නෙවෙයි. තමන්ගේ හදවත රිදෙයි කියලා බයට ආදරය කිරීම මුළුමනින්ම නවත්වන එකයි. කෙනෙක් ඔබේ හදවත බිඳ දැම්මත් ඒකට ආදරේම වැරදිකාරයා නෙවෙයි. මොකද ආදරය කියන්නේ එක් පුද්ගලයෙකුට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒ ඔබේ පවුලේ අය වෙන්න පුළුවන්, මිතුරන් වෙන්න පුළුවන්, මේ ලෝකය වෙන්න පුළුවන්. අන්තිමට ඔබ ඔබම වෙන්නත් පුළුවන්. ආදරය කියන්නේ හොයාගන්න දෙයක් නෙවෙයි. එය හැම දවසකම පුහුණු කරන අපූරු කලාවක්. ඉතින් ඔබ මේ වෙලාවේ ආදරය හොයමින් ඉන්න කෙනෙක්ද? නැත්තං දැනටමත් තියෙන ආදරයක් රැකගන්න උත්සාහ කරන කෙනෙක්ද? මතක තියාගන්න. සැබෑ ආදරය ආරම්භ වෙන්නේ වෙන කෙනෙක්ව ඔබට හම්බවුණු දවසේ නෙවෙයි. ඔබ ඔබවම හරියටම තේරුම් ගත් දවසේ. මේ කතාව ගැන ඔයාගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මම නදීෂ මලිත්. ජීවිතයට වටින මේ වගේ දේවල් දිගටම අහන්න අදම මගේ පේජ් එක ෆොලෝ කරලා සෙට් වෙන්න.